රසායන විද්‍යාව දිනසිය අධිවේගී පුනරීක්ෂණ වැඩසටහනේ දෙවන දිනේ MCQ විවරණය අපි ඉදිරිපත් කරන්න යන්නේ. විද්‍යුත් චුම්බක බලව අපි ප්‍රශ්නාංක 11ට අපි යන්නේ. ප්‍රශ්නාංක 10ක් අපි කලින් කතා කරුවා. ඒව බලලා නැත්නම් මම මෙතන ලින්ක් එක දාන්නම්. ඒ ටික බලන්න. ඒ ටික බලලා මෙතනට එන්න. අපි කලින් කතා කරුවා දිනසිය අධිවේගී පුනරීක්ෂණ දින 1. දින 1 MCQ පළවෙනි 10 පිටුරු දින 2 සහ දැන් මේ අපි ලෑස්ති වෙන්නේ දින 2 MCQ 10ක් 11 ඉඳන් 20 දක්වා MCQ 10ක් අපි ඒවට අවශ්‍ය කරන පිළිතුරු ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. right. විද්‍යුත් චුම්බක තරංග වර්ග සහ එහි ප්‍රයෝජන වඩා නිවැරදිව දක්වා ඇති ප්‍රභේදය වන්නේ. right. ශුද්ධ තරංග ඡායාරූප ශිල්පයට නෑ ඡායාරූප ශිල්පයට අපි ආලෝකය පාවිච්චි කරන්නේ. අදෝරක්ත කිරණ විස බීජ නැසීම. අදෝරක්ත කියන්නේ IR infrared. infrared නෙමෙයි අපි ගොඩක් UV තමයි පාවිච්චි කරන විස බීජ නැසීමට. X කිරණ ස්පටිකල ව්‍යුහ නිර්මාණය කිරීමට. ඔව්. ඒ පිළිතුර තුන X කිරණ වලින් තමයි අපි X කිරණ පරීක්ෂණයක් තියෙන X කිරණ ස්පටිකයක් කරා යවලා ඒ ස්පටිකය තුලින් ගමන් කරන X කිරණ අපි අරගන්නවා තිරයකට අරගෙන ඒ තිරේ එක අපිට ඇනලයිස් කරලා මේ ලෝහ ස්පටිකවල ඝන ස්පටිකවල ව්‍යුහය පිළිබඳ අදහස් ගන්න පුළුවන්. ගැමා කිරණ දුරස්ත පාල සංඥා නිකුත් කිරීමට එනම් ඉතින් මිනිස්සු මැරලා tie ගාන කිරණ වලින් දුරස්ත පාල කර කියලා දුරස්ත වර්ග මයික්‍රෝවේව්ස් රේඩියෝ තරංග වලින් තමයි ගොඩක් වැඩ කරන්නේ. අඩු ශක්තියක් තියෙනවා. ගැමා කිරණ කියන අධි ශක්තියක් තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ අපි යුද කටයුතු වගේ දේවල් වලට. පිළිකා සඳහා පාවිච්චි කරනවා. දෘශ්‍ය තරංග පිළිකා මර්ධනයට නෑ. ආලෝක තරංග වල පිළිකා මර්ධනය වෙනවා නම් කාටවත් පිළිකා හැදෙන්නේ නැහැ. අපි ඉන්නේ ආලෝක තරංග තුල තමයි හැමතිස්සෙම. right එහෙනම් ඒකට එන්නේ අපි පිළිතුර 3. අපි යනවා 12 වෙනි ප්‍රශ්නයට. 4 වෙනි අයනීකරණ ශක්තිය උපරිම වනුයේ පහත කුමන මූලද්‍රව්‍යයේද? අපි කතා කරුවා n වෙනි අයනීකරණ ශක්තිය. n වෙනි අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ n ඍණ 1 කාණ්ඩයේ. 4 වෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ 4 ඍණ 1 ඒ කියන්නේ අපි රෝමන් ලෙටර්ස් වලින් ලියුවොත් 3 වෙනි කාණ්ඩේ එහෙම නැත්නම් 13 වෙනි කාණ්ඩේ. අපි බලමු මෙතන 13 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් තියෙනවද? ඔව් බෝරෝන් තියෙනවා ලිතියම් බෙරිලියම් බෝරෝන්. අන්න බෝරෝන් වල තමයි මේ දීලා තියෙන ඒ වගේ අයනීකරණ ශක්තිය දෙවන හතරන අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ. right පිළිතුර 4. 13 වෙනි ප්‍රශ්නයට කිසියම් මූලද්‍රව්‍යයක සමස්ථානික තුල මොනවද සමස්ථානික කියන්නේ? සමස්ථානික ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි නියුට්‍රෝන සංඛ්‍යාව. නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස්. මේවා තමයි අපි කියන්නේ ප්‍රෝටෝන සමස්ථානික කියලා. එහෙනම් එක සමාන නියුට්‍රෝන සංඛ්‍යා ඇත වැරදි, වෙනස් ප්‍රෝටෝන ගණනක් ඇත වැරදි, වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා ඇත හරි. වෙනස් ඉලෙක්ට්‍රෝන ගණනක් ඇත නෑ. පරමාණුව ගත්තාම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමාන නිසා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. ඒක වෙනස් වෙන්න පුළුවන් අයන වලට. නමුත් අපි මෙතන කතා කරන්නේ පරමාණු. ඒක සමාන නියුක්ලියෝන ගණනක් ඇත. මොනවද නියුක්ලියෝන කියන්නේ? නියුක්ලියෝන කියන්නේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන දේවල්. ඒ කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. ඒතර ඒක සමාන නෑ වෙනස් වෙනවා. ඒකට පිළිතුර 3. ප්‍රශ්නාංක 14. හොඳ ප්‍රශ්නයක්. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය පිළිබඳව. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය සම්බන්ධ පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? n සමානයි 3 සිට n සමානයි 1 දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයට අදාළ විකිරණයේ ශක්තිය n සමානයි 2 සිට n සමානයි 1 දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ විකිරණයේ ශක්තියට වඩා අඩු වේ. right බලමු එක. මේ තියෙන්නේ 1 2 3 4 මේ තමයි ශක්ති මට්ටම් ටික තියෙන්නේ හයිඩ්‍රජන් වල. n සමානයි 3 සිට n සමානයි 1. n සමානයි 1 n සමානයි 2 මේ විදිහට යනවා. 3න් 1ට මෙන්න මෙතන ඉඳන් මෙතන වෙන ශක්තිය. දෙකෙන් එකට දක්වා ඉලෙක්ට්‍රෝන ශක්තියට වඩා අඩු වේ. වැරදිනේ. n සමානයි 3 සිට n සමානයි 1 දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ දාලා විකිරණයේ ශක්තිය දෙකෙන් එක දුරක ශක්තියට වඩා අඩු වේ. වැරදි. ඇයි?
මෙයා ගමන් කරන දුර වැඩි කියන්නේ ඉහළ වඩා ඉහළ ශක්ති මට්ටමක් ඉඳන් පහළට එනවා කියන්නේ යාගේ ශක්තිය වැඩි. තුනෙන් එකට එද්දි ශක්තිය වැඩි දෙකෙන් එකට එනවට වඩා. ලයිමාන් ශ්‍රේණියේ n සමානයි 4 සහ n සමානයි 5 සිට n සමානයි 1 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන භූමිගත වීමට අදාළ විකිරණ වල ශක්ති වෙනස. විකිරණ වල ශක්තිය වෙනස. ඔන්න බලන්න. ලයිමාන් ශ්‍රේණිය කියන්නේ n සමානයි 4 ඉඳන් n සමානයි 1ට එනවා. අන්න 4 ඉඳන් 1ට එනවා. මෙන් ඒ විකිරණය ඊළඟට 5 සිට 1ට එනවා. මෙන්න ඒ විකිරණය. right මේ දෙන්න අතර ශක්ති වෙනස. n සමාන 4 සහ n සමාන 5 සිට n සමාන 1ට ශක්ති වෙනස සමානයි 4 සිට n සමානයි 1 සහ n සමාන 5 ඉඳන් n සමානයි 1 කියන විකිරණ වල ශක්ති වෙනස මගින් නිරූපණය වෙන්නේ මෙන්න මේ 4 වෙනි ශක්ති මට්ටමයි 5 වෙනි ශක්ති මට්ටමයි අතර ශක්ති වෙනස. තේරෙනවද? මේ විකිරණ මෙතන ඉඳන් මෙතනට එන්නේ. යාගේ යම්කිසි එනර්ජි එකක් තියෙනවා. අනිත් එක මෙයා මෙතන ඉඳන් මෙතනට එන්නේ. යාටත් යම්කිසි එනර්ජි එකක් තියෙනවා. මේ දෙකේ ગેප් එකෙන් පෙන්වන්නේ අපිට මොකද්ද? මෙන්න මේ 4 වෙනි ශක්ති මට්ටම හා 5 වෙනි ශක්ති මට්ටම අතර ශක්ති වෙනස. ඒතර අපි මේ විදිහටම ගියාම බාම ශ්‍රේණියේ අන්න 5 ඉඳන් 4ට එනවා. right බාම ශ්‍රේණියේ 5 ඉඳන් 2ට එනවා. 5 ඉඳන් 2ට එනවා. 4 ඉඳන් 2ට එනවා. මේක තමයි බාම ශ්‍රේණියේ n සමානයි 4 සහ n සමානයි 5 ඉඳන් ආපුවම විකිරණ වල අදාළ ශක්තිය. මේ දෙකේ අතර ශක්ති වෙනස කියන්නේ මෙන්න මෙයයි අතර ශක්ති වෙනස. ඒ කියන්නේ 4 සහ 5 ශක්ති මට්ටම් අතර ශක්ති වෙනස. එහෙනම් මේ ප්‍රකාශය අපිට සමාන හරි කියලා ගන්න පුළුවන්. මොකද මේ දෙකේම පෙන්වන්නේ 4 වෙනි ශක්ති මට්ටම හා 5 වෙනි ශක්ති මට්ටම අතර ශක්ති වෙනස. පිළිතුර 2. අනිත් පිළිතුර බලන්න බාම ශ්‍රේණිය උපරිම සංඛ්‍යා දක්වන රේඛාවේ හයිඩ්‍රජන් වල පළමු අයිනික ශක්ති නිරූපණය කරේ. වැරදි. බාම ශ්‍රේණියේ ලයිමා ශ්‍රේණියේ උපරිම සංඛ්‍යාත දක්වන රේඛාවෙන් තමයි හයිඩ්‍රජන් වල පළමු අයිනික ශක්ති නිරූපණය කරන්නේ. n සමානයි 2 සිට n සමානයි 1 දක්වා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණවල විකිරණ ශක්තිය වඩා n සමානයි 6 සිට n සමානයි 2 දක්වා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණවල විකිරණයේ ශක්තිය වැඩි වේ. ඒකත් වැරදි. මොකද දෙකෙන් එකට කියන්නේ ඒක අයිති වෙන්නේ ලයිමාන් ශ්‍රේණියේ UV කලාපයට, 6න් 2ට කියන්නේ බාම ශ්‍රේණියේ දෘශ්‍ය කලාපයට. UV කලාපයේ ශක්තිය වැඩි නිසා ඒකත් වැරදි. දෘශ්‍ය පරාසය තුළ ලයිමාන් ශ්‍රේණියද පාරජම්පුල කලාපය තුළ පාෂන් ශ්‍රේණියද වැරදි. දෘශ්‍ය කලාපය තුළ තියෙන ලයිමාන් ශ්‍රේණිය තියෙන්නේ පාරජම්පුල කලාපයේ, පාෂන් ශ්‍රේණිය තියෙන්නේ IR තාප විකිරණ කලාපයේ. right 15 වෙනි ප්‍රශ්නය ගමු. ඉතාමත් ඉහළ ප්‍රථම අයනීකරණ විභවයක් ඇත්තේ මොන පරමාණුවකටද? right මේකත් දැනගන්න. සියලුම පරමාණු අතරින් ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ හීලියම් වලට. සියලුම පරමාණු අතරින් ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ හීලියම් වලට. පිළිතුර 2. විශාලතම දෙවන අයනීකරණ ශක්තිය ඇත්තේ කුමන මූලද්‍රව්‍යයටද? හීලියම්, නියෝන්, ඔක්සිජන්, යුරේනියම්, මැග්නීසියම්. ඒතර මෙතනදී අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන මෙතනින් අපි මේ යුරේනියම් කියන මූලද්‍රව්‍ය අතහැරලා දාන්න ඕන. මොකද යුරේනියම් කියන එක්කෙනාට තියෙනවා එයාවිලා අතන D ගුණ මූලද්‍රව්‍ය නම් එයාගේ විශාල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. ඒතර ඒ වගේ පරමාණුක අනිවාර්යෙන් අයනීකරණ ශක්තිය විශාල වෙන්නේ කුඩා වෙන්නේ. මොකද න්‍යෂ්ටියේ ඉඳන් ඉලෙක්ට්‍රෝන තියෙන ගොඩාක් දුරින්. අපි මෙන්න මේ කට්ටියව අපි අරගත්තොත් සෝඩියම් කියන්නේ මේ වගේ. එයාගේ පළවෙනි අයනීකරණ පළවෙනි ශක්තිය ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඊළඟට එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. නියෝන් ගත්තොත් එහෙම හීලියම්, නියෝන් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට 8ක් තියෙනවා. ඔක්සිජන් ගත්තාම පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. මැග්නීසියම් ගත්තාම පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් තියෙනවා, අන්තිමටම 2ක් තියෙනවා. දැන් මේගොල්ලෝ අහන්නේ විශාලතම දෙවන අයනීකරණ ශක්තිය. right? ඒතකොට දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ ඒගොල්ලෝ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා දෙවන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරනවා. බලන්න අපි ගත්තොත් එහෙම නියෝන් වල අයනීකරණ ශක්තිය ගොඩක් ඉහළයි. පළවෙනි අයනීකරණ ශක්තිය ඒකද එයා ඉන්නේ උච්ච වායු අවස්ථාවේ. ඒතර මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කෙරුවට පස්සේ මෙයාට තියෙනවා එයාගේ උච්ච වායු අවස්ථාව බිඳෙනවා මේ ඉලෙක්ට්‍රෝනය පිට කෙරුවට පස්සේ. ඊට පස්සේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ඉවත් කරද්දී
දෙවන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරද්දී එයාට ඒ තරම්ම විශාල ශක්තියක් නැහැ. right. නියොන් වලින් ඉලෙක්ට්‍රෝනයක් නියොන් වලින් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා 8ක් තියෙනවා අන්තිම ශක්ති මට්ටමේ. මේක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා පස්සේ ඉලෙක්ට්‍රෝන 7ක් ලැබෙනවා. ඊට පස්සේ එයාගේ උච්ච වායු වින්‍යාසය බෙදෙන නිසා දෙවෙනි අයනීකරණ ශක්ති ඉලෙක්ට්‍රෝන අපිට කරන්න ලේසි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා බාහිර ශක්ති මට්ටමේ. මේක එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා පස්සේ තව 5ක් තියෙන්නේ. ඒක ඉවත් කරන්න මහා ලොකු අමාරුවක් නෑ. ඉතින් පළවෙනි එකට වඩා දෙවෙනි එක වැඩි. නමුත් ඒකේ සුවිශේෂී සිද්ධියක් නෑ. මැග්නීසියම් ගත්තොත් එහෙනම් මැග්නීසියම් වල බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේකේ එකක් ඉවත් කරුවාට පස්සේ මෙයා පළවෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍යයක් වගේ බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන අවස්ථාවටපත් වෙනවා. ඒ අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න බොහොම ලේසි. මොකද එයා කැමති ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා උච්ච වායු වින්‍යාසයට එන්න. අපි සෝඩියම් ගත්තොත් එහෙම සෝඩියම් වල බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒතර මෙයා පහසුවෙන්ම මේ බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරලා උච්ච වායු වින්‍යාසයට කරනවා. දැන් අපි දෙවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න try කරනවා නම් අපිට වෙන්නේ උච්ච වායු වින්‍යාසයේ තියෙන සෝඩියම් ධන අයන ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න. ඒතර ඒක පහසු දෙයක් නෙමෙයි. ඒක හරි අමාරුයි. මොකද එයා උච්ච වායු වින්‍යාසයට ඇවිල්ලා ඉන්නේ. එයා කැමති නම් මේ ඉලෙක්ට්‍රෝනය දෙන්න. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න හරි අමාරුයි. එහෙනම් මේක පිළිතුර වෙන්නේ සෝඩියම් පිළිතුර 1. right. අපි යනවා 17 වෙනි ප්‍රශ්නයට. A නැමැති මූලද්‍රව්‍ය අනුයාත අයනීකරණ ශක්තියින් කිලෝ ජූල් මවුලයට වලින් පහත දැක්වේ. මේ මූලද්‍රව්‍ය විය හැකියි. බලන්න 870 1800 3000 3600 5800 7000 13200 අන්න මේ දීලා තියෙන අයනීකරණ ශක්ති ගත්තාම අපිට ලොකුම ජම්ප් එකක් තියෙන්නේ 1 2 3 4 5 6 7 වෙනි අයනීකරණ ශක්තිය තමයි ලොකුම ජම්ප් එකක් තියෙන්නේ. එහෙනම් 7 වෙනි අයනීකරණය නම් එයා අයිති වෙන්න ඕන 4 රින 1 ඒ කියන්නේ 6 වෙනි කාණ්ඩයට. එහෙම නැත්නම් 16 වෙනි කාණ්ඩයට. කවුද 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉන්නේ? ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ගැලීනියම්, පොලෝනියම්. එහෙනම් උත්තරේ 4. right. ප්‍රශ්නක 19. විශාලම තෙවැනි අයනීකරණ ශක්තිය ඇත්තේ පහත් සඳහන් මූලද්‍රව්‍ය අතරින් කුමකටද? එහෙනම් අපි අර විදිහටම ගත්තාම අපේ තුන්වෙනි අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ 3 රින 1 දෙවෙනි කාණ්ඩය. දැන් දෙවෙනි කාණ්ඩයේ කවුද ඉන්නේ? මේ අපි දෙවෙනි කාණ්ඩයේ මොනවද මූලද්‍රව්‍ය? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්. right. අපිට ඉන්නවා මෙතනින් මැග්නීසියම් ඉන්නවා, බෙරිලියම් ඉන්නවා දෙවෙනි කාණ්ඩේ. එහෙනම් මේ දෙකෙන් අපි ගත්තාම කාණ්ඩවල පහළට අයනීකරණ ශක්තිය අඩුවීමක් සිද්ධ වෙනවා. පරමාණු න්‍යෂ්ටිය විශාල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙලා බාහිර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය නිවතට යන නිසා. එහෙනම් ඉහළින් ඉන්න කෙනාට තමයි තෙවැනි අයනීකරණ ශක්තිය විශාලම වෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුර 3. 20 වෙනි ප්‍රශ්නය පරමාණුක න්‍යෂ්ටික ආකෘතිය සමග වඩා සම්බන්ධ වන්නේ J.J. Thomson, Marston, Millikan, Becquerel, Einstein. right. Millikan තෙල් බිඳු පරීක්ෂණය කරලා ඉලෙක්ට්‍රෝන ආරෝපණය හොයාගත්තේ. Becquerel තමයි විකිරණශීලීතාවය හොයාගත්තේ. එහෙනම් මෙතන න්‍යෂ්ටිය සමග වඩා සම්බන්ධ වෙන්නේ Marston. මොකද රදර්ෆර්ඩ් එක්ක ගයිගර් සහ මාස්ටර් කියන දෙන්න තමයි එකතු වෙලා මේ රන්පත් පරීක්ෂාව කරුවේ. ගයිගර් අපි කතා කරන්නේ රදර්ෆර්ඩ් ගයිගර් සහ මාස්ටර් තමයි මේ රන්පත් පරීක්ෂාව කරුවේ. එහෙනම් මේකේ වඩාත් න්‍යෂ්ටියක් වඩා සම්බන්ධ වෙන්නේ මාස්ටර්. පිළිතුර 2. right. අපි දැන් රසායන විද්‍යාව දිනසිය අධිවේගී පුනරීක්ෂණ වැඩසටහනේ දවස් 2ක වැඩ කටයුතු ඉවර කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ වෙද්දී අපි සිලබස් එකෙන් 102ක් ඉවර කරලා ඒ වගේම MCQ 20ක් ඉවර කරලා දවස් 2ක් තුල මේ දෙක හරියට අපි කරුවා නම් දවස් 2කින් කරන්න ඕන. දවස් 2කින් කරුවා නම් දවසකට පැයක් හෝ පැයකමාරක් දෙකක් අතර කාලයක් තමයි ඔයාලට මේ තියරි ටික රිවිෂන් කරලා MCQ ටික කරන්න බය වෙන්නේ. ඒතකොට ඒ කාලය තුල ඔයාලා දැන් සම්පූර්ණ විෂය නිර්දේශ වැදගත් කරුණු පුනරීක්ෂණය කරලා MCQ 20ක් කරලා ඉවරයි. දවසට 10 ගන්න දවස් දෙකට MCQ 20ක් කරලා ඉවරයි. ඒතර මේ විදිහට අපිට දවස් 100ක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි මේ සකස් කරලා ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරගෙන යන්නේ. right. එහෙනම් අපි ළඟට දින 3 වැඩසටහන සමගින් සම්බන්ධ වෙමු. මේ ටික බලලා ඉවරලා මේ ටිකේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපුවාම ඒකත් ටක් ගාලා ඔයාලට බලා ගන්න පුළුවන්. right. එහෙනම් නැවතත් හම්බෙමු. ජය වේවා.